අපි දන්නවා දැන් ජූලි මාසයේ ඉඳන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් 3%ක අමතර පොලියක් ලැබෙන්න යන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව ජනාධිපතිතුමා ඍජුව ප්‍රකාශයක් කරා ජූලි මාසයේ ඉඳන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් ලබා දෙන පොලි අනුපාතකය 3%කින් ඉහළ දානවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ ඒ විදිහට 3%කින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි අනුපාතික වැඩි කරාට පස්සේ පොලිය විදිහට කීයක් එයාලට ලැබෙනවද කියලා. ඉතින් වීඩියෝ එක බලන්න පටන් ගන්නකොටම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි මේ දවස්වල සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් 8%ක විතර පොලියක් තමයි බැංකුව වලින් ලබා දෙන්නේ. ඉතින් මේක 3%කින් ඉහළ දැම්මොත් සාමාන්‍යයෙන් 11%ක වගේ පොලි අනුපාතිකයක් තමයි අපිට ජූලි මාසයේ ඉඳන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් ස්ථාවර තැන්පතුවක් විදිහට මේ වැඩි වෙච්ච 3%ක් එක්ක ඒ කියන්නේ 11%ක පොලි අනුපාතිකයට ස්ථාවර තැන්පතුවක් දැම්මොත් සාමාන්‍යයෙන් මාසකට රුපියල් 9167ක වගේ මුදලක් පොලිය විදිහට ලැබෙනවා. ඉතින් මේ 9167න් 10%ක රඳවා ගැනීමේ බද්ද අඩු කරාට පස්සේ රුපියල් 8250ක වගේ මුදලක් පොලිය විදිහට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා ගන්න පුළුවන් මාසිකව. ඉතින් දැනට පවතින 8% පොලි අනුපාතිකයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් රුපියල් 2250ක වගේ වැඩිවීමක් තියෙනවා. රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් ස්ථාවර තැන්පතුවක් විදිහට දාලා මාසිකව පොලිය ලබා ගන්නවා නම් අපි මේකම ටිකක් දිගු කාලයකට සාමාන්‍ය අවුරුද්දක වගේ කාලයකට බැලුවොත් 11%ක පොලි අනුපාතිකයට රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් දැම්මොත් රුපියල් 1,10,000ක වගේ මුදලක් ඔයාලට පොලිය විදිහට ලබා ගන්න පුළුවන්. ඒකෙන් 10%ක් අඩු වෙලා රුපියල් 99,000ක් තමයි වගේ ගිණුමට වැටෙන්නේ. ඒක මේ දැන් තියෙන 8% පොලියත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් වාර්ෂිකව රුපියල් 27,000ක වගේ ඉහළ යාමක්. ඉතින් ඒ විදිහට සරලව බැලුවොත් සාමාන්‍ය රුපියල් ලක්ෂ 10ක වගේ මුදලකට මේ කියන ස්ථාවර තැන්පතු පොලිය අනුපාතික 3%කින් වැඩි කරාට පස්සේ ලැබෙන පොලිය වැඩිවීම තියෙන්නේ රුපියල් 2250ක වගේ මුදලක්. ඒ රුපියල් ලක්ෂ 10කටම සාමාන්‍ය රුපියල් ලක්ෂයකට ගත්තොත් අපිට මේක 10න් බෙදලා තමයි ගන්න වෙන්නේ. රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන් මේකේ පොලිය වැඩිවීම වෙන්නේ සාමාන්‍ය රුපියල් 225ක වගේ මුදලක්. නමුත් අපි හැමදාම කතා කරනවා වගේ තියෙන ප්‍රශ්නය තමයි මේ පොලිය වැඩිවීම ප්‍රමාණවත්ද කියලා. 11%ක් තමයි අපි මේ කතා කරන්නේ පවතින උද්ධමනකාරී තත්ත්වයක් එක්ක. බඩුවල මිල ඉහළයි, බෙහෙත්වල මිල ඉහළයි, ස්ථාවර තැන්පතුට ලැබෙන පොලිය ඉතාම පහළයි. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වුණා 15ක වගේ ප්‍රතිශතයක් වත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙයි කියලා. නමුත් ඒක මේ පාර වෙන හැඩක් අපිට පේන්නේ නැහැ. අපි හිතනවා මේ පිළිබඳව ආණ්ඩුව තව දුරටත් කල්පනා කරලා හොඳ තීරණයක් ගනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න. මොකද හැමදාම කියන වගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශේෂයෙන්ම රටේ ආර්ථිකයට සෑහෙන කාලයක් දායක වෙලා තමයි දැන් මේ විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ බලා ගන්න එක අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් රජයක් විදිහට කරන්න ඕනේ. ඉතින් මගේ channel එක බලන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගොඩක් ඉන්නවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. මේ වගේම අප්ඩේට් අරගෙන මම පුළුවන් තරම් ඉක්මනට එන්නම් ගිහින් එන්න. සුබ දවසක්.